ලෝකයේ තියෙන ලස්සනම සත්පුරුෂ විහාරය වන්දනාමාන කරනවා. මේ විහාරය පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ නිර්මාණය. පාදමේන්ද්‍ර විහාරයේ නිමාවතු උන්වහන්සේ තමයි සියල්ලම සැලසුම් කරලා දුන්නේ. කැලණි විහාරී සම්ප්‍රදායට තමයි චිත්‍රයන්ලා තියෙන්නේ. ලංකාවේ දක්ෂිණ කැටයම් ශිල්පීන් සහ ඉදිකිරීම් ශිල්පීන් මේ සඳහා දායකත්වය දැක්වුවා. මානවමාන ස්වාමීන් වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත ගිහි ජනතාවක් මෙහි ශ්‍රමදාන කටයුතු කළා. කිසිම රාජ්‍ය හා රාජ්‍යම සංවිධානයකින් මුදල් ලැබිලා නැහැ. ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් තමයි මේ වෙලාවේ මේ කන්ද මුදලේ ලිඳක් නැති අවසර වලින් ගේන්නේ. වතුර බවුසරයක් ගේන්න රුපියල් 5500ට විදමක් යනවා. ඇත්තටම විහාරේ වඳින්නේ සදහැවතුන් තමයි මේ පෙම් පූජාවට දායක වෙන්නේ. පොඩින වතුර මේ විහාරයට ස්වාමීන් වහන්සේලාට එන ජනතාවට හැමෝටම භාවිතයට ගන්න පූජා වෙනවා. හැබැයි වැසිකින් ගියාට පස්සේ කවුරුත් අරබිරි මැස්සින් වතුර පාවිච්චි කරන්න වතුර විනාශ කරන්න නම් එපා. ඒක බොහොම ලොකු පිනක්. ඔබ විහාරයට එනකොට අරගෙන ආපු සියලුම දේවල් ආපහු අරගෙන යන්න. විහාර මළුවේ බෝධිය ළඟ විහාරයේ ඇතුලේ කිසිම ආහාරයක් ගන්න එපා. කඩලකයක්වත් දාගෙන උප ගන්න වීඩියෝ කරන්න යන්න එපා. ඒ වුණොත් වදින පුදින අනිත් අයටත් ඒක බාධාවක්. අනිත් එක ඇත්තට මේක අගෞරවයකුත් වෙනවා. වදින්නම විහාරේ පාවිච්චි කරන්න පුළුවන් තරම් වන්දනාමාන කරලා මොනසරණිකම් කරලා තියෙනවා. මේක අපි කොන්ද උඩ පන්සලකට ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ලස්සනද පන්සල. කොහමද ගයිස්? මරු නේද? මෙලොවට සසරට ආරෝග්‍යය ලැබේවා කියලා දෙනවා. සෙත්පතනවා. පරිපූර්ණ විහාරයේ පරිපූර්ණ දිශියක් ලැබෙනවා. පරිපූර්ණ කුසින් වලදී නම් හැමෝම අනුගමනය අපි එනකොට තමයි අරේ හදා ඉන්නේ. ඔහොම තමයි ඉන්න තියෙන්නේ. එන අමාරු ගැටක් මේ හැම අරේ ඔන්න බලාගන්න මේ ඒකයිලා මෙතන ඉස්සරහට යන්න. ඔව් අපි මේ ඇවිල්ලා තියන්නේ දාගන්න වීඩියෝ එකක් අන්න අර එකින් එක අර ඩිලීට් කරන්න. ලස්සනයි තාමත් අලංකාරයි. ගන්නක කෝල් එක. ඔය වීඩියෝ කරනවද?